Hi everyone, welcome back my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට ඔයගොල්ලෝ හැමෝම හොඳින් සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා. මේ වීඩියෝ එකේ මම කියන්නේ අපේ ෆැකල්ටි එකේ කොහොමද තයි පොංගල් සෙලිබ්‍රේට් කරේ කියලා. ඉතින් මේ තමයි අපේ ෆැකල්ටි කියන අන්තිම අවුරුද්ද. ඉතින් මේ තමයි මට ෆැකල්ටි එක ඇතුළතදී තයි පොංගල් උත්සවයකට සහභාගී වෙන්න තියෙන අවසාන අවස්ථාව. එහෙම හිතනකොට නම් මට දුකත් හිතෙනවා. මම කලින් අවුරුදු දෙකේදී තයි පොංගල් සෙලිබ්‍රේට් කරලා අපේ දෙමළ යාළුවොත් එක්ක එකතු වුණා. ඉතින් මේ අවුරුද්දේ තයි පොංගල් සෙලිබ්‍රේෂන් එක අපේ ටැමිල් යාළුවෝ ලස්සනට ඕගනයිස් කරලා තිබ්බා. අපේ අලුත් අවුරුදු උත්සවවල වගේම ඒගොල්ලන්ගේ විවිධ ජන ක්‍රීඩා ආශ්‍රිත පොඩි ගේම්ස් මෙතනදී සංවිධානය කරලා තිබ්බා. මේ තියෙන එහෙම අපේ යාළුවෝ පාටිසිපේට් කරපු කෝලම් රටා තරගයක්. මෙතන මේ ගෲප් එක විතරයි හිටියේ සිංහල ගෲප් එකට. අනිත් ඔක්කොම ටැමිල් මුස්ලිම් යාළුවෝ තමයි හිටියේ. ඉතින් ඒගොල්ලන්ට ස්පෙෂල් ප්‍රයිස් එකකුත් හම්බුණා ඒ නිසා. මම හරිම කැමතියි මේ තමිල් අයගේ ට්‍රැඩිෂනල් අයිටම්ස් වලට. ඒගොල්ලෝ මේ පොංගල් බත් එක හදනවා. මේ කෝලම් කම්පිටිෂන් එක නැගලම ගියා. කට්ටිය හරිම උනන්දුවෙන් තමන්ගේ කෝලම් රටාව සම්පූර්ණ කරන්න මහන්සි වුණා. මේ තියෙන්නේ මේ මොන ධාන්‍ය වලින් කරන කෝලමක්. මේ කෝලම් රටාවත් හරිම ලස්සනයි. කෝලම් රටාවලට අමතරව තව ඒගොල්ලන්ටම විශේෂ වෙච්ච නිකන් ජන ක්‍රීඩා වගේ එකක ගේම්ස් මෙතන සංවිධානය කරලා තිබ්බා. මාත් මේගොල්ලන් කෝලම් රටාවට පොඩි හෙල්ප් එකක් දුන්නා. මෙහෙම පැන මීට කලින් කවදාවත් කෝලම් රටාවක් ඇඳලා නැති වුණාට මේගොල්ලෝ හොඳ එෆර්ට් එකක් දුන්නා මේ කෝලම් රටාව ලස්සන කරන්න. මේ වීඩියෝ එක රෙකෝඩ් කළා සෑහෙන කාලෙ වුණාට මට මේක එඩිට් කරලා පෝස්ට් කරගන්න පොඩක් කල් ගියා අපේ එක්සෑම් තිබ්බ නිසා. ඉතින් පොංගල් සෙලිබ්‍රේෂන් එකේ තව නැටුම් ගැයුම් ඒගොල්ලන්ගේ තව සංස්කෘතිකාංග ලස්සන අයිටම්ස් ගොඩක් තිබ්බා. මට හැමදේම වගේ රෙකෝඩ් කරගන්න බැරි වුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි අවසන් වසරේ සරසවියේ තයි පොංගල් සෙලිබ්‍රේට් කරේ. ඉතින් අද වීඩියෝ එක මෙච්චරයි. මගේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම thank you so much. ඒ වගේම ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා නැත්නම් මතකයි මගේ channel එක subscribe කරන්න. තව ලස්සන වීඩියෝ එකකින් ආයි හමු වෙමු. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. bye.